32 ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අර එන ප්‍රශ්න වල වල ටිකක් අපගමනය වෙන ප්‍රශ්නයක්. නෝමල් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ මේ ටිකක් හිතන්න ඕන එකක්. බලන්න ප්‍රශ්නේ. පහක ඒකාකාර ප්‍රවේගයෙන් දිව යන ග්‍රෑම් 40ක ස්කන්ධයක් ඇති ළමයේ කිලෝග්‍රෑම් 10ක් ස්කන්ධයක් තියෙන ට්‍රොලියකට පයින්නවලු. මේ ට්‍රොලිය නිදහසේ චලනය වෙනවා කියලා කියනවා. ළමයා පැන්නට පස්සේ ට්‍රොලියේ ප්‍රවේගය අහනවා. දැන් කතාව මෙහෙම. මේ ඉන්නේ ළමයා. මේ ළමයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 40යි. මේ ළමයා දුවනවලු 5 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. දැන් ට්‍රොලියක් තියෙනවා කියලා කියනවා. දැන් මේ ට්‍රොලියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යිලු. දැන් ළමයා මේකට පනිනවා. දුවලා ගිහලා මූ මේකට පනිනවා. දැන් මුගේ ස්කන්ධය 40යිනේ. පැන්නට පස්සේ මේ ට්‍රොලියයි ළමයයි මේ පැත්තට යනවා. ඔය ප්‍රවේගය තමයි අපෙන් අහන්නේ. ඔක දන්නේ නැහැ. ප්‍රවේගය කියන්නේ පහට වැඩිද අඩුද චලනය වෙන්නද තමයි ඔහොම උත්තර. මේක හදන්නේ කොහොමද? මතක තියාගන්න මේක හදන්නේ ගම්මේතාවේ. ගම්මේතාවේ බැරුව මේ ගාන හදන්න බෑ. අසමතුලිත බලයක් නැත්තම් ගම්මේතා සංස්ථිති නියමයේ දාන්න පුළුවන්. අසමතුලිත බලයක් නැහැ කියන්නේ සර් මොකක්ද ඒ කතාව? අසමතුලිත බලයක් නැහැ කියන්නේ මෙතන බලන්න ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා කියන්නේ. ඒකාකාර ප්‍රවේගය. මොකද නිව්ටන් පළවෙනි නියමය කියන්නේ? බාහිර අසමතුලිත බලයක් එදනකම් නිශ්චලයව කොහොමද තියෙන්නේ? නිශ්චලයි. චලිත වෙන ඒවා යන්න පුළුවන් කොහොමද? ඒකාකාර ප්‍රවේගයෙන්. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවකත් නිශ්චලව තියෙන එකත් අසමතුලිත බලයක් ක්‍රියාත්මක නැහැ. අසමතුලිත බලයක් එදෙන තුරු නිශ්චලයව නිශ්චලයි චලිත වෙන ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. එදෙන තුරු. එහෙනම් මෙයාගේ අසමතුලිත බලයක් නැහැ. එහෙනම් මෙන්න මේ පද්ධතියට පෙරගම්මේතාවය පසුගම්මේතාවයට සමානයි කියලා ගන්න පුළුවන්. ඕකට තමයි ගම්මේතා සංස්ථිතිය මේ කියන්නේ. පෙරගම්මේතාවය සමානයි පසුගම්මේතාවය. ඕනෝකට දාලා ගන්න පුළුවන්. පෙරගම්මේතාවය පසුගම්මේතාවය සමාන වෙනවා. ස්පෙෂල් පොයින්ට් එක මොකද්ද? අසමතුලිත බලයක් නොයදේ නම්. අසමතුලිත බලයක් නැත්තම් විතරයි. අසමතුලිත බලයක් නැත්තම් ගම්මේතා සංස්ථිතිය නියමේ දාන්න පුළුවන්. දැන් පෙරගම්මේතාවය ගන්න. ළමයාගේ ගම්මේතාවය කොහොමද වෙන්නේ? P සමානයි MV. ඔහොමනේ හොයන්නේ. එහෙනම් මේ පැත්තේ පෙරගම්මේතාවය MV අර පැත්තත් ගම්මේතාවේ MVම තමයි. මම මේ පැත්ත වෙන එකක් කරලා දැන් MV MV පද දෙක ඔක්කොම සමානයිනේ. මම නිකන් මේ පැත්ත ඩෑෂ් දානවා. පසුගම්මේතාව වගේ ගන්න. දැන් මේ පැත්ත ස්කන්ධය කිලෝග්‍රෑම් 40යි දරුවගේ. ඌ යන්නේ 5න්. ප්‍රවේගය 5යි සමානයි. මේ පැත්ත ස්කන්ධය දන්නවා. දැන් ළමයාගේ ට්‍රොලිය දෙකේම එකතුව 40යි 50යි 40යි 10යිද 50යි. උන් දෙන්න යන ප්‍රවේගය තමයි දන්නේ නැත්තේ. දැන් උන් දෙන්න යන ප්‍රවේගය හොයන්න පුළුවන්. 50 ගෙනවා මේට 40ව 5ක් 200යි 250න් බෙදුවාම v' උක්ත වෙනවා 50ට 50 එකයි 200ට 4යි. එහෙනම් මුන් දෙන්නගේ ප්‍රවේගය කීයද? 4යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් යන්නේ 4ක ප්‍රවේගය යන්නේ. එහෙනම් ළමයා දුවගෙන එනවට වඩා ප්‍රවේගය මොකක් වෙලාද යන්නේ? අඩු වෙලා යන්නේ. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 3. අන්න බලන්න ගාන. උත්තරේ 3. හොඳ ගානක් හරි. පිළිවෙලට පැහැදිලිව ලියා ගන්න ඕන. අසමතුලිත බලයක් නැත්තම් පෙරගම්මේතාවය පසුගම්මේතාවය සමාන කරන්න පුළුවන්. ගම්මේතාවය කියන්නේ P සමානයි MV වලින්. ඒතර මේ දෙන්නගේ ගම්මේතාවයයි මේ දෙන්නගේ ගම්මේතාවය සමාන වෙන්න ඕන. මෙයාගේ දුවන ගම්මේතාවයයි මෙයාගේ ගම්මේතාවය සමාන විය යුතුයි. ඒක බැලන්ස් කරා උත්තරේ ගත්තා. ලියා ගන්න පිළිවෙලට පැහැදිලිව